ආයුබෝවන් සුබ නවවසරක් වේවා සෑම සියලු දෙනාටම මම අද පොඩි දෙයක් ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න හිතුණා ෂෙෆ් කෙනෙක් හැටියට අපි මෙනු එකක් ඉංජිනේරින් කරාට පස්සේ අපි ඉන්න ටීම් එකක් ඉන්නවා අපි හිතමු 10ක් හෝ 15ක් කිචන් එකේ ඉන්නවා ඒ කිචන් එකේ ඉන්න ටීම් එකට අපි කොහොමද වැඩ ටික පවරන්නේ අපි දන්නවා ෂෙෆ් කෙනෙක් හැටියට ඒගොල්ලන්ගේ කාලයක් වැඩ කරද්දී එක එක්කෙනාගේ ස්කිල්ස් මොනවාද කියලා. අපි දන්නවා සමහර අය ඉන්නවා හොඳට වෙස්ටර්න් සයිඩ් එක හොඳට පුළුවන්. සමහර අය ඉන්නවා ශ්‍රී ලංකන් ෆුඩ් එක පුළුවන්. සමහර අය ඉන්නවා ඉන්දියන් පුළුවන්. සමහර චයිනීස්. සමහර අයට පුළුවන් මේ ඔක්කොම කරන්න. ඒ වගේ ස්කිල්ස් තියන අය ඉන්නවා. එතකොට සමහර අය ඉන්නවා සලාඩ් කෝන් එක ඇපිටයිසර් පැත්තෙන් perform කරන අය. සමහර අය ඉන්නවා ඩෙසර්ට් කෝන් එක හොඳටම perform කරන අය. ඉතින් ඒ අය අපි අඳුන ගන්න ඕනේ. ඒ අය කාලයත් එක්ක අඳුනගත්තට පස්සේ අපිට මෙනු එකක් ක්‍රියේට් කරාට පස්සේ ඒ මෙනු එක ඉදිරියෙන් රයිට් එයාගේ නම දානවා. මෙන්න රයිට් අපි ලෑම් කට්ලට් එකක් හදන්නේ මෙන්න මෙයාගේ නම. අපි කියමුකෝ නිර්මාල් කියලා. රයිට් නිර්මාල් ලෑම් කට්ලට් එක හදන්න ඕනේ. එතකොට ජයසේන ශ්‍රී ලංකන් කරන්න ඕන. ඒ වගේ අපිට ඒ විදිහට බෙදා ගන්න පුළුවන්. ඒ විදිහට බෙදාගෙන කට්ටිය ඇලෝකේට් කරලා ෂෙෆ් කෙනෙක් හැටියට මෙනු එකේ ඉදිරියෙන් ක්වොන්ටිටි එක දාන්න ඕන. රයිට් රයිස් කොච්චරක් උයන්න ඕනද ගෙස්ලා 100කට? රයිස් ඇන් කරි ග්‍රෑම් කීයක්ද හදන්න ඕන? කරීස් වලින් ගත්තොත් 1 by 1. එතකොට සලාඩ්ස් කෝන් එකේ කොච්චරද ක්වොන්ටිටි එක? මේ හැමදේම හොඳට මැනේජ් කරලා මෙනු එකක් ඉංජිනේරින් කරොත් එහෙම ඔයාගේ ඩේ කොස්ට් එකේ ටාගට් එකට අනිවාර්යෙන් ඇචීව් කරන්න පුළුවන්. හේතුව ක්වොන්ටිටි වයිස් දීලා තියෙනවා, නම දීලා තියෙනවා කවුද හදන්නේ කියලා. එතකොට කස්ටමර්ට ඒ බුෆේ එක 6:30 නම් 6:30 sharp 6:30 වලට යාට ඒක එන්ජොයි කරන්න පුළුවන්. මේ වගේ මෙනු එකක් ප්ලෑන් කරද්දී අපි අනිවාර්යයෙන්ම කළ යුතු දේවල් ටික තමයි මේ. රයිට් කරලා බලන්න ඔයාගේ මෙනු ඉංජිනේරින් කරද්දී මේ ටික ඔයා හරියට අධ්‍යයනය කරලා වැඩේ කරොත් එහෙම ඔයාගේ ගමන සක්සස්. ජය වේවා.